දවසක් මම අද කරවිල වියන්ට යන්නේ. මේ ඩිලිවරි කරලා ගෙන්න ගත්තා. දැන් මේ කපල දැන් හදන්න යන්නේ. කිරි දාලා වියන්ට යන්නේ. පොල් කිරි අපිට නැහැ ඉතින්. මෙන්න මේවා තමයි දාලා හදන්න යන්නේ. මේ වගේ පිටි දිය කරලා ඉස්සරලා වතුරෙන් තැම්බෙන්න තියලා වතුර ටිකක් දාලා තැම්බෙන්න තියලා ඊට පස්සේ තමයි කිරි ටික දාන්නේ. එකවර ඉතින් ගොඩක් නෑනේ කිරි දාන්න. කොහොම අමාරුවෙන් එකක් ගෙන්න ගන්න. මේක ගෙනලා දැන් දවස් නෙවෙයි දැන් සතියක් විතර වැඩි. සති දෙකක් විතර ඇති. දැන් බලනකොට සවුත් වෙනවා. මේ බාර ගත්තේ හදන්න. දැන් මේ කුකු කරිය කුඩලිකේ අනිත් කට්ටියට යන්නේ ගෙදරයි. තක්කාලිත් දාලා තක්කාලි ටික මේ වගේ මේ තීර දෙපැත්තේ කපලා දාන්න ඕන තක්කාලි. මේ ඔළුවයි මම දැකලා තියෙනවා මේ රටවල් වල මිනිස්සු එහෙම කපලා දාන. මම සියඹලා දාන්න යන්නේ. සියඹලා දානවා තක්කාලි දානවා. මේ මිරිස් මේ මොහොතම් මිරිස් දෙකට පළල දානවා. මේ හරියට දානවා මේවා. පින්ට ටිකක් දැන් හොඳට චූටියට කපනවා. නැත්නම් මේක කොළ විසිකන්න වෙනවනේ. පින්ට මේක චූටියට කපනවා. එතකොට කැවෙනවා. එතකොට හොඳයි මේ ප්‍රසව තියෙන අයට, සිගිනි තියෙන අයට කැවෙනවා. මේ බලන්න මම මේ දැන් මාස දෙකකට වැඩි මේ මිරිස් සමන් මේ වීඩියෝ එක දැම්මා ඉස්සෙල්ලා. මේ බලන්න තවත් දැන් මේ මාස දෙකකට කිට්ටෙන්නවා. හොඳට තියෙනවා. මේ යට තට්ටුවත් හොඳට තියෙනවා. මේ දැන් මේක ටිකක් කපලා දාන්න යන්න. මේක හොදලා ඔක්කොම කරලා මේ දාලා තියෙන්නේ. හරි සරයි මේ මිරිස්. මාස දෙකකට කිට්ටෙන්න. දැන් වෙනදා තියලා තිබ්බහම ගෙනල්ලා මල්ලෙන කුමෙලයක්. ගිරුපා මාරින්. ඔය අර එළිය හදන කට්ටිය ඉන්නවනේ මේ ගෙවල් වල. සරා කියලා. ඇති අම්මේ සරයි. ඔය මිරිස්. හරිම සරයි මේ මිරිස්. දෙකකට කිට්ටෙන්න. මේ මැගි කැටෙත් කරලා දාන්න. දැන් තුන පාහන්ද කුත්තා. කහකුඩුත් දාන්න. පස්සේ වතුර ටිකක් දාන්න.
කැලේ මිරිසුත් දාන්න. කැවලි මිරිසුත් දාලා මේ තුන පහ සේරම දාලා දැන් මේ වතුරක් දාලා තැම්බෙන්න දී. අර පිටින් සේරම. ඒක බාගෙට තැම්බෙනකොට තමයි කිරි ටික දාන්නේ. ඒ කරපිංචා චූටියට කපලා දැන්. සේර රම්පේ ඉතින් මේ වට කොහෙද අපිට නෑනේ. තුරු ටිකක් දාන්න පමාවුනේ යයි දන්නද ටිකක් උතුරලා ඉන්න. ටිකක් උතුරන කන්නේ. තුරු ටිකක් දාලා කොරුදු කෑලි දෙකක් විතර දානවා. එනසල්ට නෑ එනසල් කුඩු තමයි තියෙන්නේ. මේ සුදුලුණු දාන්නේ මම මේක බාගෙට තැම්බෙන්න. මොකද නැත්තම් සුදුලුණු ටික හොඳටම දියවෙලා යනවා. ඉදිලිය යනවා. ඒක හැපිලා කන්න තියෙන්න. ගොඩක් තැම්බුණාම ඒක හරියනවා.